හායි යාළුවනේ, කොහොමද ඉතින් ඔයාලට ටුයින් මම් රතු YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයාලා මව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එතන තියෙන bell icon එක click කරලා මගෙත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැනටමත් දන්නවනේ මගේ channel එකේ වැඩිපුරම කතා කරන්නේ නිවුන් දරුවන් සම්බන්ධව කියලා. මම කීවා වගේම නිවුන් දරුවන් PTA සිටම නිවුන් දරුවන් ගැප් ගත්තට පසු සිදුවන සංකූලතා, ඒ වගේම ඔවුන්ගේ සිදුවන වෙනස්කම් එකින් එක වීඩියෝ වලින් වීඩියෝ මාලාවක්ම අරගෙන එනවා කියලා. ඉතින් මං නිවුන් දරුවන් පිහිටන ආකාරය පිළිබඳ කලින් වීඩියෝ එකේ සඳහන් කරානේ. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මං ලින්ක් එක දාන්නම්, ගිහින් බලන්න. අද මං කතා කරන්න හිතුවේ නිවුන් දරුවන් ලබාගත හැකි නිවැරදිම සාර්ථක ක්‍රම කිහිපයක් වගේම නිවුන් ගැබ් ගැනීම අවස්ථා වැඩි කරන සාධක මොනවද කියලා. ඒ වගේම තම වැදගත් දෙයක් තමයි නිවුන් දරුවන් ලබා ගැනීමට නිවුන් දරුවන් ලබා ගැනීමේ සම්භාවිතා වැඩි කරගන්න පුළුවන් පුංචි රහස් ක්‍රම කිහිපයකුත් මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අවසානය වෙනකන් බලන්න. මෑතකදී කරන ලද සොයා ගැනීමකට අනුව මේ වීඩියෝවේ දැක්වෙන දේවල් කීමෙන් ඔබට නිවුන් දරුවන් බිහිවීමේ ප්‍රතිශතය වැඩි කරගන්නට පුළුවන්. ඔවුන් පෙන්වා දෙනවා මේ උපදෙස් ඔබේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට පිටිවහලක් වෙනවා කියලා. ඉතින් යාළුවනේ අපි නිවුන් දරුවන්ට ආසයිනේ. ඉතින් අපිත් මේ ක්‍රම අත්හදා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ටත් පුළුවන් ඉක්මනටම නිවුන් දරුවන් ලැබීමේ සම්භාවිතාව වැඩි කරගන්න උදව් වෙන්න. නිවුන් දරුවන් ගැබ් ගැනීමේ අවස්ථා වැඩි කරන සාධක මොනවද කියලා අපි දැන් බලමු. ස්වභාවික ක්‍රම වගේම නවීන ක්‍රමත් මේ වෙනකොට තියෙනවා. අවුරුදු 30ට වැඩි කාන්තාවන්ට බහුබ්‍රූණ පිළිසිඳ ගැනීම වැඩි අවස්ථාවක් තියෙනවා. වැඩිහිටි කාන්තාවන්ගේ හෝමෝන වෙනස්කම් මාසකට ඩිම්බ එකකට වඩා ප්‍රමාණයක් මුදා හැරීමට ඔවුන්ගේ ශරීරය සූදානම් කරනවා. එම නිසා නිකුත් වන සියලු ඩිම්බ සංසේචනය වීමේ සම්භාවිතාව වැඩි. ඉතින් ඔන්න ඔයාලටත් වයස අවුරුදු 30ට වැඩි නම් පොඩ්ඩක් ඉතින් හිතන්න පුළුවන්. මට නම් ඒක වෙන්න බෑ. මොකද මට අවුරුදු 30ට වඩා අඩුයි. මටත් නිවුන් දරුවෝ හම්බුනේ කොහොමද කියලා අපි බලමුකෝ. ඒ වගේම තමයි උස වැඩි කාන්තාවන්ටත් නිවුන් දරුවෝ හට ගැනීමට ඉඩක් තියෙනවා. ඔන්න ඔයාත් ඉතින් උස කෙනෙක් නම් ඔයාත් බලාපොරොත්තුෙන් ඉන්න. ඒ වගේම BM මගේ වැඩි කාන්තාවන්ට, මහත කාන්තාවන්ට, ඒ අයටත් නිවුන් දරුවෝ ගැබ් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඒ කාරණා දෙකමත් නම් මට බලපෑවේ නැහැ. මොකද මං ගොඩක් උසත් නැහැ, ගොඩක් මහත්වත් නැහැ. හරිම මිටි කෙට්ටුම කෙට්ටු කෙනෙක්. නිවුන් දරුවන් පිළිසිඳ ගැනීමට තවත් එක් ක්‍රමයක් ලෙස මදසරුභාවයට ලබා ගන්නා ඖෂධවල අතුරුඵලයක් ලෙස නිවුන් දරුවන් හට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලත් දරුවෝ නැතුව දුක් වෙවි ඉන්නවා නම් ඒ ගැන බෙහෙත් ඖෂධ මොනවා හරි ගන්නවා නම් ඔන්න ඔයාලට එක දරුවෙක් වෙනුවට දෙන්නෙක්ම එන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වෙනකොට නිවුන් දරුවෝ ඉන්නවා නම් නැවත ගැබ් ගැනීමකදීද නිවුන් දරුවෝ නැවතත් හට ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මමගේ පාර්ශවයේ සමීපතම ලේනෑයෙකුට නිවුන් දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වුණොත් ඔබටත් නිවුන් දරු පිළිසිඳ ගැනීමක් සිදුවන්නට පුළුවන්.
ඒ කියන්නේ ඔයාලගේ පවුලෙත් ඉන්නවනම් නියුන් දරුවෝ ගැබ්ගෙන හරි හම්බෙලා හරි ඉතින් ඔන්න ඔයාලටත් අවස්ථාව තියෙන්න පුළුවන්. මටත් නිවුන් දරුවෝ හම්බ වෙන්න ඇත්තේ මවගේ පාර්ශවය පැත්තෙන් කියලා හිතන්න පුළුවන්. මොකද මගේ අම්මගේ සහෝදරියෙක්ගේ පුතෙකුට තමයි නිවුන් දරුවෝ උපතක් සිද්ධ වෙලා තියෙන්නේ. එයාට ලස්සන දුවලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ වගේ පරම්පරා කිහිපයක් ඈතට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයත් නිවුන් දරුවෙක් නම් ඔයාටත් නිවත නිවුන් දරුවෝ හම්බ වෙන්න පුළුවන්. ඒ ආකාරයට මවගේ පාර්ශවය පැත්තෙන් නිවුන් දරුවන් හට ගැනීමේ සම්භාවිතාව වැඩි. ස්වභාවික ක්‍රම වගේම නවීන තාක්ෂණය යොදාගෙන දැන් නිවුන් දරුවෝ හදනවා. ඒ තමයි IVF ක්‍රම කියලා කියන්නේ. එවැනි ක්‍රියාපටිපාටිවලදී සාර්ථක ගැබ් ගැනීම් වලට අවස්ථා වැඩි කර දෙනවා. මේ ක්‍රමය සිදු කරන්නේ දරුවෙකු නොමැතිව දුක් විඳින මව්වරුන් සඳහා. මවගේ ඩිම්බත් අරගෙන පියාගේ ශුක්‍රාණුත් අරගෙන මෙන්න මේ ආකාරයට වීදුරු කදාවක් මත තමයි එමෙම IVF ක්‍රමය සාර්ථකව සිදු කරන්නේ. ඉතින් සාර්ථක ගැබ් ගැනීමේ අවස්ථා වැඩි කිරීම සඳහා සෞඛ්‍ය සේවා සපයන්නා විසින් මවගේ පද්ධතියට සංසේචනය කිරීමට ඩිම්බ එකකට වඩා තැබිය හැකියි. අන්න ඒ අවස්ථාවලදී තමයි නිවුන් දරුවෝ ලැබෙන්නේ. ඉතින් මේ විදිහට තමයි නිවුන් ගැබ් ගැනීමේ අවස්ථාව වැඩි කරන සාධක වෙන්නේ. හරි. දැන් ඉතින් අපි බලමු මං අර කීව රහස් මොනවද කියලා. එක ක්‍රමයක් තමයි මේ දේ වැඩිපුර ඇති ආහාර ගැනීම. ඒ වගේම ගිතෙල් සහිත ආහාර, කිරි සහිත ආහාර වැඩිපුර අනුභව කිරීම. එමගින් නිවුන් දරුවන් ගැබ් ගැනීමේ අවස්ථාව 5 ගුණයකින් වැඩි වෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි කැලෑවල සෑදෙන අල වර්ග, ඒ කියන්නේ අල්තාපල් හැර. අපේ රටේ කැලෑවල ඕන තරම් කැලේ හැදෙන අල වර්ග තියෙනවා. එතකොට ඩිම්බකෝෂයේ සිදුවන උත්තේජකයන් වැඩි වෙනවා. එමගින් අපිට නිවුන් දරුවන් හදා ගැනීමට අපේ ශරීරය වෙනස්ම ආකාරයකට සකසනවා. එතකොට අනිත් ක්‍රමය තමයි ඔයා දැන් මවක් නම් ඒ කියන්නේ තවත් දරුවෙකුට මව් කිරි දෙන මවක් නම් ඔන්න ඔබටත් තවත් දරුවෙකු ගැබ් ගැනීමක් සිද්ධ වෙන්න තියෙනවා නම් නිවුන් දරුවෝ ලැබෙන්න පුළුවන් ඉඩකඩ වැඩි කියලා. එතකොට අන්තිම ක්‍රමය තමයි උපත් පාලන පෙති. විවාහයක් වුණාට පස්සේ අපි ඉස්සෙල්ලාම දරුවෙකු හදන්න කැමති වෙන්නේ නෑනේ. ඉතින් දරුවෙකු බිහිවීම පමා කිරීමට අපි උපත් පාලන පෙති ගන්නවනේ. ඊට පස්සේ දරුවෙකු අවශ්‍ය කාලයේදී එය නතර කරනවා. එහෙම නතර කරාට පස්සේ අපේ ශරීරයේ හෝමෝන නිෂ්පාදනය වැඩි කරනවා. එන්න එතකොටත් නිවුන් දරුවෝ බිහිවීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ අපේ රටේ දැන් අලුත් කෑම තියෙනවනේ. කෘත්‍රිම ආහාර, ක්ෂණික ආහාර, රසකාරක ආහාර. ඒ නිසා දරුවන් ගැබ් ගැනීම ප්‍රමාද වෙනවත් වැඩි. ඉතින් ඔයා දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මම කීව ක්‍රම ටික කරලා බලන්න.
ඉතින් යාළුවනේ අද මගේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් මට දැනගන්නත් එක්කලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දරුවන් නොමැතිව දුක් විඳින හැම අම්මා කෙනෙකුටම නිරෝගිමත් දරුවෙකු බිහි වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.